හලෝ චිල් ලයිෆ් අපේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද බබාලට පොහොර දෙන දවසක්. මේ තියෙන්නේ බැඳගෙන ඉවර වෙච්ච බබාලා ටික. එතකොට දැන් අපි භාගයකට වඩා පොහොර දාලා ඉවරයි. මේ මික්ස් එක හදන විදිහ පෙන්වන්න බැරි වුණා. ලීටර් 30ක් තමයි අපි මෙයාලා ටාගට් කරන්නේ මේ වැස්ස දවස් ටික නිසා. මේ මොකද එක්කෙනෙක්ට මිලිලීටර් 100ක් කෙනාට දෙන්නේ කොහොමත් මෙයාලට ඕනි වතුර ප්‍රතිශතය තියෙන නිසා. අපි අද දාන්නේ ඇල්බර්ට් සොලියුෂන්. අපි පැල 300ට ග්‍රෑම් 400ක් තමයි ටාගට් කරලා තියෙන්නේ. දැන් ලීටර් 20ක් දාලා ඉවරයි. ඒ කියන්නේ ග්‍රෑම් 266ක් දාලා ඉවරයි. ආයේ තව අපිට කියන්න තියෙන විශේෂ දේ තමයි අපි මේ ඇල්බර්ට් සොලියුෂන් එක බීටා කැප්ටන් මේ ප්‍රාංශු දිලීරනාශකයේ මේ කවලම් කරලා තමයි අද දෙන්නේ. මොකද මේ දවස් ටිකේ වැස්ස හින්දා දිලීර රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න විදිහකටයි අපි ආයේ මේ දවස් ටිකේ මෙන්න මේ නූල් බැන්දා. මෙයාලගේ මේ පේනවා මේක වටේට දාලා අරගෙන මෙතනින් ගහ ගැට ගහලා මේ ගහ ගැට ගහලා තියෙනවා මේ නූලට අල්ලලා. එහෙම කරද්දි සමහර වෙලාවට උතර ගහලා තිබුණ ලී ගැලෙව්වා. අපි ඒවත් එක්ක මූල පද්ධතියට හානි වෙලා ඇති කියලා හිතන නිසා තමයි අපි අද මේ දිලීරනාශක දෙන්න තීරණය කරේ. 20ක් දාලා ඉවරයි. තව 10යි තියෙන්නේ. මේ 10 මේකට දාලා තිනවා මේ ලීටර් 10ට ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 134යි. කැප්ටන් ග්‍රෑම් 12යි. හරිනම් කැප්ටන් 20ක් වැටෙන්න ඕනේ. අපි දුන්නේ ලොකු ප්‍රමාණයක් නිසා. ඔක තමයි ඉතින් මේකේ විස්තරය. එහෙනම් අපි මේ පොහොර ටික දාලා අපි බලමු පොහොර දාන විදිය. ඒ වගේම පොඩ්ඩක් මෙන්ෂන්ස් කරන්න මේවට වෙන වෙනම අර වාජන තියාගන්න කියලා පොහොර වර්ග වලට. විශේෂයෙන්ම කියන්න ඕනි තව දැන් පොහොර වර්ග ගොඩක් අපි භාවිතා කරනවානේ. එතකොට අපි ඇල්බර්ට් සොලියුෂන් තමයි වැඩි හරියක් යන්නේ. ඒ ගොඩක් ඇල්බර්ට් සොලියුෂන් නිසා අපි මේ වගේ තොපි බෝතල් ටිකක් තමයි ඒකට යූස් කරලා තියෙන්නේ. අනිත් එක දිලීරනාශක ටික, කෘමිනාශක, පොඩි පොහොර වර්ග දාන්න අපි මෙන්න මේ වගේ චූටි කප් එකක් තියෙනවා. මේවා හුලං වදින්න නැති. එයා ප්‍රූෆ් ගන්න පුළුවන් නම් හොඳයි. යටයිට් තමයි. මේවා ඉතින් යටයිට් තමයි. මේ දැනට කිසි අවුලක් වෙලා නැහැ. අපි අපේ ඔක්කොම පාවිච්චි කරන්නේ ඒවා දාලා. අපි යමු පොහොර ටික වැටෙන විදිහ බලන්න. සාමාන්‍යයෙන් අපි පොහොර දාද්දී ග්ලව්ස් යූස් කරන්නේ නැහැ. අද යූස් කරන මොකද දිලීරනාශකත් එක්ක මේ අත තැම්බෙන්න බලනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි යෝගට් කප් එකකින් එකක් පැලේ වටේට මේ හැම ගහකටම එක ගානේ ලබා දෙනවා. අපිට වෙන්චුරි සිස්ටම් එකකට යන්න තිබ්බනම් හොඳයි. මේ අපේ කොස්ට් එක බජට් එක මේන්ටේන් කරගන්න අමාරු නිසා අපි ගියේ නෑ. අපි මැනුවල් තමයි කරන්නේ ඔක්කොම. මෙන්න මේ විදිහට තල ඔක්කොටම යෝගට් කප් එකකින් එක ගානේ අපි පොහොර ලබා දෙනවා. ඉතින් දැන් භාගයක්ම වගේ කියන්නේ නෝමල් හැදිලා එනවා කියන්නේ මල් තියෙනවා. ඉතින් මේ විදිහට අරගෙන මෙන්න මේ බබාට මෙන්න මෙහෙම තමයි අපි ෆීඩ් කරන්නේ. බබාලා ටිකක් බලාගෙන ඉතින් ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් අපිට දාන්න. මොකද මේ අපිට ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අපිට ඇත්තටම කියන්න කවුරුත් නැහැ. අපි හැමදේම හොයලා බලලා එහෙම කරලා තමයි කරගෙන යන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ මේ අර ගහලා තිබුණු ලී මෙන්න මේ වගේ ඉතින් මේ අය කපොල්ලක් තියෙනවනේ. දැන් මේක අස්සෙන් අපිට මේ අපේ පැලේ මූල පද්ධතියට හානියක් කියලා තියෙන පුළුවන්. ඒ නිසා තමයි දිලීරනාශක දාන ප්‍රධාන හේතුව උනේ අද. වැස්සත් එක්ක වැස්ස නිසා දිලීර ඇති වෙනවනේ සෑහෙන්න. ඒ නිසා තමයි ඉතින් මූලික වශයෙන්ම ඔය ටික තමයි මේ වීඩියෝ එකේදී ගෙන්න ඕනේ.
මගේ වොයිස් එක පැහැදිලි නැති තැන් තියෙයි මොකද මේ ළඟපාත ගෙදරක වැඩ සද්ද එනවා. හරි එහෙනම් වීඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තුතියි.